ඔන්න ඉශානිස් 11 ආටිස්ට්‍රි එකේ මම අද ඔයාලට අරගෙන ආවේ හෑන්ඩ් පේන්ටිං ටෙක්නික් එකක්. මේක අලුතෙන්ම හෑන්ඩ් පේන්ටිං වලට එකතු වෙන්න ඉන්න ඔයාට. ඒ වගේම අලුතෙන් හෑන්ඩ් පේන්ටිං බිස්නස් එකක් පටන් ගත්තු ඔයාටයි. ඔයා දන්නවා අපිට හෑන්ඩ් පේන්ටිං එහෙම නැත්නම් ෆැබ්‍රික් පේන්ටිං හරහා සාරීස් වගේම ගවුම් රෙදි ටෝට් බෑග්ස් ඒ වගේම ඩෙනිම්ස් මේ ගොඩාක් දේවල් පේන්ට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මම තෝරාගෙන තියෙන්නේ ග්ලේස් කොටන් මැටීරියල් එකේ සාරි එකක්. බලන්න මම ඉස්සෙල්ලාම ෆැබ්‍රික් කාබන් එකක් පාවිච්චි කරලා මේ ඩිසයින් එක රෙද්දට කොපි කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මාජින් එකක් අඳින්නේ නැතුවම කෙලින්ම මේ බ්‍රෂ් එක හරහා මේ පේන්ටිං එක කරගන්න විදිහ තමයි මෙතනදී පෙන්වන්නේ. මම මෙතන පාවිච්චි කරන්නේ රවුන්ඩ් ටැග්ලොන් බ්‍රෂ් එකක්. මම පේන්ට් විදිහට ගන්නේ කැමල් සහ ෆෙවික්‍රිල් ඒ වගේම හොබි ක්‍රාෆ්ට් පේන්ට් එකත් මම පාවිච්චි කරනවා. මම මෙතන මේ පාවිච්චි කරන බ්ලැක් කලර් එක හොබි ක්‍රාෆ්ට් පේන්ට් එකක්. බලන්න ඔයාලා හරියටම රවුන්ඩ් බ්‍රෂ් එකේ ටිප් එක කෙලවරට තියලා පොඩ්ඩක් පහළට තද කරලා ගන්නට ඇද්දාම අර ෆැබ්‍රික් පේන්ට් එක ලස්සනට ඔයාගේ මැටීරියල් එකට උනා ගන්නවා. මෙන්න මේ විදිහට පේන්ටිං කරන්න පටන් ගත්තාම මොකද දන්නවද වෙන්නේ? ඔයා පේන්ටිං කරන්න ගොඩක් ආස වෙනවා. ඒ වගේමයි ඔයාගේ පේන්ටිං එක ගොඩාක්ම නීට් විදිහට කරගන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. හැබැයි ඔයා ඔන්න පේන්ටිං වලට අලුත්ම කෙනෙක් නම් මාජින් එක ඇඳලා ඉවර වෙලා පේන්ට් එක ෆිල් කරාට කමක් නැහැ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ඔයාලට රවුන්ඩ් බ්‍රෂ් එක මාර්ගයෙන් ලස්සනට ඩ්‍රෝවිං එක කරගන්න පුළුවන්. සෝරි. බලන්නකෝ දැන් ඔයාට චුට්ටක් බ්‍රෂ් එකකින් එහා මෙහා වුණොත් ඒ වැරද්ද හදන්න බ්‍රෂ් එකෙන්ම හදන්න ඔයාගේ අත හුරු කරගන්න. එතකොට ඔයාගේ පේන්ටිං එකේ නිමාවත් ඉතාම ලස්සන වෙනවා. ඒ වගේම ඔයත් මේ හෑන්ඩ් පේන්ටිං එහෙම නැත්නම් ෆැබ්‍රික් පේන්ටිං කලාව ඉගෙන ගන්න තව මේකට ආස වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.